තෙරුවන් සරණයි. මම නින්දපැල්ලේ ධම්මසිසිල ස්වාමීන් වහන්සේ මේ ඓතිහාසික තල්පත්වව කන්දේ ශ්‍රී සුදර්ශන ආරණ්‍ය සේනාසනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටලා තියෙන්නේ. මේ ආරණ්‍ය සේනාසනය පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික අතින් බොහොම වැදගත් වටිනා ඓතිහාසික ස්ථානයක්. මිහින්තලා ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයට සමගාමීව දේවානම්පියතිස්ස රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් එකල වාසය කරපු නාග ගෝත්‍රික බෞද්ධ ජනතාව විසින් ඉදිකරවලා වසර 2300කට ඉහත කාලවකවානුවේදී නිර්මාණය කරලා මහා සංඝරත්නයට පූජා කරපු බවට සෙල්ලිපි සහ ලෙන්ලිපි රාශියක්ම මේ ආරණ්‍ය සේනාසනේ මේ පුද බිමේ ගල්ලෙන් වල සහ ගල්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සෙනරත් පරණවිතාන මහත්තයාගේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියන ලංකාවේ සෙල්ලිපි සම්බන්ධව තියෙන පොතේ මේ අපේ ආරණ්‍ය සේනාසනයේ තියෙන ලෙන්ලිපි සහ සෙල්ලිපි ගණනාවක් අඩංගු වෙලා තියෙනවා. අවුරුදු 2300කට ඉහත කාල වකවානුවේ ඉඳලා ගල්ලෙන් 40කට අධික සංඛ්‍යාවක් තියෙනවා කටාරම් කොටලා මහා සංඝරත්නයේ ප්‍රයෝජනීය පිණිස ඒ කාල වකවානුවේම බෞද්ධ සදහැතියන් විසින් පුද පූජා කරන්නට ඊදලා තියෙනවා. ඒ වගේම කන්දක් ආශ්‍රිතව ශේෂ කන්දක් ආශ්‍රිතව කඳු මුදුන දක්වාම පහළ ඉඳලා නැගෙනහිර බෑව මොස්සේ මේ ලෙන් සංකීර්ණය ව්‍යාප්ත වෙලා පවතිනවා. වගේම කන්ද උඩ පුරාණ වැවක් එහෙම නැත්නම් අපි නාග පොකුණ කියලා හඳුන්වන පොකුණක් ඒ වගේම ගල් ලිඳක් ඔය වගේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනීය පිණිස සකස් කරපු අංගුපාංග ගණනාවක් ඒ වගේම මේ වෙනකොට නිදන් හොරු විසින් විනාශ කරලා කඩා බිඳලා දාපු දාගැප් ගණනාවක් මේ අවට වටපිටාවේ පරිසරය අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. කොහොම නමුත් වසර 10කට 12කට පමණ මත්තෙන් එහෙම නැත්නම් 2012 කියන වර්ෂයේ මේ ස්ථානේ කලින් වැඩ හිටිය ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ තමයි අපි මේ ස්ථානෙට වැඩම කරන්නේ. අවුරුද්දකට පමණ පස්සේ 2013 වර්ෂයේ අපි මේ ස්ථානයට සම්බන්ධ වෙනකොට මේ විහාරස්ථානයේ ගරා වැටිලා වල් බිහි වෙලා එක ස්වාමින් වහන්සේ නමක්වත් වාසය නොකරපු වැහිච්ච ස්ථානයක් විදිහට තමයි පැවතුනේ. අපි වැඩම කරලා එතකොට බොහෝ පිරිසකගේ ආධාර උපකාර ලබාගෙන මේ ස්ථානය ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා මේ වෙනකොට ස්වාමින් වහන්සේලාට සහ යන්නේ ණයට නවාතැන් ගන්න පුළුවන් ආකාරයෙන් යම් මට්ටමකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරලා තියෙනවා. වගේම අද වර්තමානයේ වෙනකොට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් දහම් පාසලක් සහිතව කටයුතු කරුණු කාරණා සිද්ධ කරගෙන යනවා. දූ දරුවෝ වෙනුවෙන් දහම් පාසල පවත්වනවා. ඒ වගේම පොහෝ දිනවල සිල් සමාදන් වීම ආදී කටයුතු කරුණු කාරණා සිද්ධ කරනවා. ඒට අමතරව දේශීය පමණක් නොවේ විදේශීය ජනතාව පවා වර්තමානයේ වෙනකොට සම්බන්ධ වෙලා බණ භාවනා ආදී කටයුතු කරුණු කාරණා සිද්ධ කරන බොහොම සාමකාමී නිදහස් පරිසරයක් සහිත ස්ථානයක් හැටියට ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් හැටියට අපි මේ කටයුතු කරුණු කාරණා සිද්ධ කරගෙන යනවා. කතාවල තියෙනවනේ බුදුහාඳුරු නාගදීපෙට වැඩියා මහියංගනීට වැඩිය තුන් වතාවක් ලංකාවට වැඩම කළා කියලා සිරිපාදෙට එහෙම ඒ අවස්ථාවල බුදුහාඳුරන්ගෙන් බණ අහපු කට්ටිය තමයි මේගොල්ලෝ. එතකොට ලංකාවේ හාඳුරුවරු කවුරුත් නැහැ. නමුත් මේගොල්ලෝ මේ බුදුන් සරණ ගිහිල්ලා තියෙනවා ඒ කාලේ. ඒගොල්ලෝ තමයි වාසය කරලා තියෙන්නේ. මේ පැත්තෙම තියෙන්නේ දැන් අදටත් නම් තියෙන්නේ නාගොල්ලාගම, නයින්දනාව කියන ඉරිගේෂන් එකේ අර නයිපෙන හතක් තියෙන ලාංඡනය අරන් තින්නේ. ඒකින් ආසියාවේ පැරණිතම නාගපෙන හත. ඊට පස්සේ නාගොල්ල එතනත් ඔය පදානගර එහෙම තියෙන මේ පුරාණ තැනක්. ඊට පස්සේ නාගල රජමහා විහාරය ඔක්කොම තියෙන්නේ නාග ගෝත්‍රිකයන්ගේම නම් වලින් තමයි අදටත් තියෙන්නේ. උපසික නගුලිය ලෙනේ සංගස උපාසිකා නාග කන්‍යාවගේ කියලා කියනවා. නැත්නම් කුමාරිකාවගේ කියලා කියනවා. එයා විසින් කරපු ලෙන සංගයතයි කියලා. ඔක්කොම මේ බ්‍රාහ්මීය අක්ෂර අවුරුදු 2000කට වඩා පරණ අක්ෂර තමයි තියෙන්නේ. ඒක තමයි අඹල මොකක්ද? අන්න අර හරියෙන් බලනකොට අර මේ නායකෝගේ පෙනේ හැඩයට තමයි අතාරම තියෙන්නේ. ගල්ල දඹුල්ල ප්‍රධාන මාර්ගයෙන් හිරිපිටිය මාර්ගයට හැරිලා
මඩගල්ල දෙසට කිලෝමීටර් 37ක් වගේ දුරක් ගමන් කරපුවාම ඓතිහාසික තලපත් වැව කන්දේ ශ්‍රී සුදර්ශන ආරණ්‍ය පුරාණ ගල්ලෙන් සංකීර්ණය ඔබට හමු වෙනවා. අපි ජීවත් වන తాවකාලික ජීවිතය පුරාවට අපි රැස් කරන භුක්ති විඳින අතහරින්නට බැරි කොතරම් දේවල් ප්‍රමාණයක් එක්ක ඇලුම් කරනවාද කියන එක හරිම ප්‍රශ්නයක්. ඒ වගේම අපට අත්හරින්නට බැරි සිරිත් විරිත් පුරුදු ඇබ්බැහිවීම් නිසා අපගේ හිත ලෙඩ වෙලා ශරීරය දුර්වල වෙලා රෝගාතුර වෙලා එක ප්‍රශ්නයකට විසඳුම් සොයනකොට තවත් ප්‍රශ්නයක් වෙලා ගන්න ආකාරය අපි අත්දැකීමෙන් වගේ දන්නවා. ඇත්තෙන්ම මෙවැනි වූ පරිසර පද්ධතියකට ඇවිත් සොබහා දහමත් එක්ක දැහැන්ගත වෙලා සිත මනස හදවත එක්තැන් කරගෙන මුළු විශ්වයටත් සමග එකමුතු වන්නට පුංචි උත්සාහයක් ගත්තොත් එතන හිතසුව පිණිස යමක් සිදුවෙනවාය කියන එක නම් අරුම පුදුමයක් නොවේ. ජීවිතයේ එක්තරා අවස්ථාවක දහමින් ධර්මයෙන් පෝෂණය වෙලා අත්හැරීමේ සහ මිදීමේ හැකියාවන් උපත ලබන්නට ශක්තිය ලැබෙන මෙවන් ස්ථාන ශ්‍රී ලංකාව සතුව පවතින බවත් මේ කරුණු අවබෝධ කරගත් විදේශිකයන් පවා නේවාසිකව රැඳී සිටිමින් තම සිතුවිලි මොහොතකට හෝ විශ්ව ශක්තියින් සමග අත්වැල් බැඳ ගැනීමට හුදකලා වීම හෝ ධර්මානුකූල මගකට ප්‍රවේශ වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දකිනවා. ඔබට තෙරුවන් සරණයි.